ඉතින් අද මම ඔයාලට ලේවල් එකක් අරන් එනවා ගොඩ කාලයකට පස්සේ. ඔයාලා දකින්න ඇති මම channel එකේ මේ ටිකේම shorts විතරයි දැම්මේ. දිග vlogs මුකුත් දැම්මේ නැහැ. ඉතින් මම හිතුවා ඔයාලට අද day vlog එකක් අරගෙන එන්න ඕනේ කියලා. එහෙනම් අපි බලමු අද දවසේ මොනවද වෙන්නේ කියලා. මේ ඉන්නේ අපේ අලුත් බබා. ඔයාලට පෙන්වන්නත් බැරි වුණානේ ඉතින්. ඔන්න මං හිතුවා මේ වීඩියෝ එකෙන්ම ඔයාලට මෙයාව අඳුන්වලා දෙන්න. මගේ අනිත් එක්කෙනාව නම් ඔයා දැකලා තියෙනවානේ. චිකු. එයා මේල් කෙනෙක්, මෙයා ෆීමේල් කෙනෙක්. හැබැයි මෙයාව අපි සල්ලි දීලා නෙමෙයි ගත්තේ. මෙයා ඇත්තටම මෙයාගේ කතාව ගැන කිව්වොත් අපි මේ රෙන්ට් එකට ඉන්න ගෙදර ළඟ ගේක මෙයා ඉඳලා තියෙන්නේ කොහොම හරි වැස්ස වෙලාවක තමයි අපේ වාහනේ යටට ඇවිල්ලා අපි ගත්තේ. හොඳටම මැක්කෝ නාලා හිටියේ ජරා වෙලා මෙහෙම නෙමෙයි. හොඳටම කෙට්ටු වෙලා හිටියේ ඇට ගහිලා. ඉතින් ඒ මිනිසුන්ට අපි හොයාගෙන ගිහිල්ලා කෝල් කළා ඔයාලගේ සතා මේ විදිහට අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා පොඩ්ඩක් ඇවිල්ලා බලන්න ගන්න කියලා කිව්වහම අඩුම තරමේ මේ සතා ඉන්නවද කියලා බලන්නවත් ආවේ නැහැ. කෝල් කරලා ඊට පස්සේ කිව්වා ඔයාලට ඕන නම් මෙයාව ගන්න අපිට නම් එපා කියලා. ඉතින් මන් දන්නේ කොහොමද එහෙම කියන්නේ කියලා. පොඩි කාලේ ආසාවට ගන්නම ඊට පස්සේ ඉතින් හදාගන්න බැරි වුණාම ඔහේ අතහැරලා දානවා. තාම මෙයා අවුරුද්දක විතර වයසක් තමයි මෙයාට තියෙන්නේ. කොහොම හරි ඉතින් හොඳටම මගෙන් බැනුනුත් අහලා ඒගොල්ලෝ දැන් මං හිතන්නේ මෙහෙත් නැහැ. ගෙවලුත් අතහැරලා ගිහිල්ලා. ඉතින් ඕගොල්ලන්ට ඇත්තටම සතෙක් මේ හදන්න බැරි නම් එයාලගේ වියදම් බලා ගන්න බැරි නම් ගන්න එපා. බොරුවට පොඩි කාලේ ආසාවට දැකලා අර ගන්නවා. ඊට පස්සේ ලෙඩක් වුණාම එයාට ඉන්ජෙක්ෂන් මොන හරි දෙන්න තිබ්බාම ඒව කරගන්න බැරුව ඉතින් ඊට පස්සේ අතෑරලා දානවා. මේ සතා මම හිතන්නේ අපිට හම්බුනේ නැත්තම් පාරේ වාහනයකට යට වෙලා මැරෙනවා ඇත්තටම. මූ පාරවල් දිගේ දුවලා තියෙනවා. පව් ඉතින්. ඊට පස්සේ අපි ඇහුවා මෙයාට වැක්සින් කරලාද තියෙන්නේ කියලා. ඒ පොතවත් දෙන්න කියලා. අඩුම තරමේ එහෙම පොතක්වත් නැහැ. ඊට පස්සේ ඉතින් අපි ડોක්ටර් ගාවට ගිහලා විස්තරේ කියලා දැන් මෙයාට අපහු මුලින්දම මේ වැක්සින් ටික පටන් අරන් තියෙන්නේ. අනේ මන්දා ඉතින් කොහොම හරි මෙයාගේ වාසනාවකට අපිට හම්බුණා. මම ඔයාලට අපිට හම්බෙච්ච දවසේ ෆොටෝ එකක් දාන්නම් මෙයා කොහොමද හිටියේ කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි එදා කොහොමද හිටියේ දැන් කොහොමද ඉන්නේ කියලා. දැන් අපිට හම්බෙලා දෙසැම්බර් 5 තමයි අපිට හම්බුනේ. ඉතින් මම ෆොටෝ එකක් දාන්නම් ඔයාලා බලන්නකෝ එතකොට. හරි මම දැන් ඔයන්න තමයි ලෑස්ති වෙන්නේ දවල්ට යන්න. ඉතින් මේව හදනවා කියලා අයිඩියා එකක් තියෙනවා. ඒ වුණාට හදනකොට වෙනස් වෙනවා. මගේ හැම එකක් තියෙනවා සමහර අයට ඔළුවේ තියන් යනවා මේ දේවල් හදලා මේක තමයි මෙනු එක කියලා. හැබැයි හදන් යනකොට හිතෙනවා ඒක නැතුව මේක හැදුවොත් හොඳයි එහෙම කියලා. අපි බලමු මොනවද හදන්නේ කියලා. මාළු ඩෙවල් එකක් තමයි හදාගෙන යන්නේ. ඒකට මම සුදු ලුණු තක්කාලි අරන් තිනවා. තක්කාලි මෙහෙම කපනකොට මේ අර පොඩි වෙන්නේ නැතුව කපා ගන්න ගන්නට. මේ තියෙන්නේ මාළු එක. මාළු එක මම සීසන් කරලා තියෙන්නේ ලුණු, ගම්මිරිස්, කහ මිරිස්. තව මම මේකට දැම්ම දෙහි ටිකක්. දෙහි ටිකක් දාලා ඔයගොල්ලෝ පුළුවන් නම් අඩුම පැය භාගයක්වත් මේක සීසන් වෙන්න තියන්න.
ඊට පස්සේ අපි මාළු ටික බැදලා ෂේප් එකේ ඩෙවල් එක හදාගමු. මම බත් එකට කහ ටිකක් දාලා තමයි හදාගත්තේ. බලමු එහෙනම් මොනවාද හොදි විදිහට හදාගත්තේ කියලා. මේ තියෙන්නේ මාළු ඩෙවල් එක. ඊට පස්සේ මම හැදුවා පරිප්පු. ඒක ටිකක් හින්දලා වගේ හැදුවේ. කිරි ටිකක් වැඩියෙන් දාලා. ඊට පස්සේ ඔන්න බෝංචි ටිකක් තියලා ඒක තෙල් දැම්මා. අන්තිමටම තියෙනවා මල් පපඩ. ඉතින් මේ විදිහට තමයි ඔන්න කෑම ටික හැදුනේ. මේ ඉන්නේ ඉතින් උයනකන් තනියට හිටපු එක්කෙනා. ඔබ තවමත් ඇය තමයි. ඔබ තවමත් ඇය තමයි. ඔබ තවමත් ඇය තමයි. මගේ හිත හදාපු ඊට පස්සේ හවස් වෙලා ඔන්න බුදු පහන තියලා ඒ ටික ඔක්කොම ලෑස්ති කළා. ඊට පස්සේ අපි ගියා අපේ අම්මලාගේ ගෙදර. පාළු අම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා. පාළු අම්බරයේ තේ තුන්. ඊට පස්සේ ඔන්න ගෙදර ඇවිල්ලා රෑ කෑම ටික ලෑස්ති කළා. ඉතින් vlog එක මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. තව ලස්සන vlog එකක් අරගෙන එන්නකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මං ගිහිල්ලා එන්නම්. බයි.